ඉතින් දැන් අර එකක් තියෙනවනේ මේ පරණ ගායකයෝ. දැන් පොරනාන්දු හරි අලුත්නේ ඌ ටොයිය ගානට තමයි දැන් පොරනාන්දු හිතාගෙන ඉන්නේ. පොරනාන්දු යකෝ අපිටත් වඩා වයසයිනේ. පොරනාන්දු හිතාගෙන ඉන්නවා මේ එයා පොඩි ගොල්ලා තාම කියලා. යකෝ එහෙනම් මිනිස්සු ඔයාව පිළි අරන් දින්නේ. ඔයා මේ සම්මාන දීලා අම්මට පොරනාන්දුලට වඩා වැඩ නැද්ද කියන්නකො මේ සීන් එකේ. පොඩි ගොල්ලෝ ගහනවා කන පැලෙන්නම ගහනවා. හරිද? බලාගෙන ඉද්දි ගහනවා ලස්සන ගහිල්ලා. ඉතින් මං කියන්නේ අපේ කලාකාරෝ මාර බයයි. කතා කරන්නේ පොරනාන්දු ගැන. මොකද පොරනාන්දුගේ වේදිකාවේ පොරනාන්දු නග්ගන්නේ නැහනේ. දැන් මේ ළඟ කියන මට මේ ෂෝ මම හිතන්නේ ආව කීපයක්. තවමත් ඔය බණේමයි ඔය හෙනේමයි. හරි දැන් මම කෙලිම මූණට කියන එකලන්නේ මේ අහවලාගේ බෑන්ඩ් එකද එයාම ගන්නෑ. මම ඔට්ටු දීලා කියනවා. හරි ඉතින් මේ පොරනාන්දුට මම කියන්නේ පොරනාන්දු ඔයාගේ බෑන්ඩ් එක නැහැ කියලා මම මැරෙන්නෙත් නෑ. මට ඔය ප්‍රසංග වේදිකාවේ ෂෝ වලට බලෙන් ඕනෙත් නෑ. දැන් ඔය කලාව කියන්නේ හරියට දේශපාලනය වගේනේ. ඔයාට පක්ෂපාතී අය ඉන්නවා. මට කැමති අය ඉන්නවා. මට අකමැති අය ඉන්නවා. ඔයාට අකමැති ගොඩාක් දෙනෙක් ඉන්නවා මට වඩා. මොකද ඔයා අංක 1නේ. අපි අංක 1 නෙමෙයිනේ. හරිද? ඉතින් ඔයා ඕන කෙනෙකුට කියන්න. අපිට බැක් කරන්නේ අපි ඕන්නේ මම මේ බලෙන් සීන් එකට ආපු කෙනෙකුත් නෙමෙයි බලෙන් සීන් එකේ ඉන්න ඕන කෙනෙකුත් නෙමෙයි. හරිද? ඉතින් මට ඕන එකක් කියපල්ලා. පොරනාන්දුට කැමති අය ඉන්නවනේ. මට බනි. ඉතින් මට මොකෝ කියපල්ලකෝ. නමුත් මම මේ කියන්නේ පොරනාන්දුට පොරනාන්දු ඔයා අපිට අකමැති. මොකද ගොඩ දෙනෙක් ඉන්නවා ගායකයෝ. උන්ගේ නම් කියපුවම පොරනාන්දු කියන නෑ මෙයාව දාන්න එපා. අරයට දාන්න. කනාවට සින්දු කියන එක්කෙනාව දාන්න. එතකොට මේ සුරතලෙන් සින්දු කියන සෙට් එක දාන්න. කමන්නේ දාගන්න. අපිට මොකද ඔයා හැබැයි එක දෙයක් තියෙනවා. ඔයා ඔයාගේ වැඩේ කරගන්න. ඔයාට දාන්න ඕන කෙනෙක් ඔයාගේ මේකට නග ගන්න. අපිට අවුලක් නෑ. හැබැයි ඔයත් මතක තියාගන්න. ඔයාගෙත් මේ වෙලාව ටිකි ගා කැරගෙනවා. මොකද ඔයත් රතුවිර ළඟ ටුන් ගාලා කිට්ටු වෙනවා. මොකද සෑහෙන බෑන්ඩ්ස් ඇවිල්ලානේ ඉන්නේ. ඉතින් පොරනාන්දු සෑහෙන්න බයෙන් ඉන්නේ. කාගේ හරි කොපියක් අල්ලගෙන උන් ඕකේ දාගන්න. මට මතකයි චූටි මේ අදහස මම නිකන් කියන්න මම එකක් කියන ගොඩක් තියෙනවා පොරනාන්දු කරපේවා. ඔය ටෝච් සෙල්ලම ඔය ෆෝන් දාලා ගහපු ඔක්කොම ඒ කියන්නේ මම ඇවිල්ලා කුවේට් වල ගිහිල්ලා මම ඔය පොරනාන්දුගේ කාමරේ ඇතුළට ගිහිල්ලා සෙට් එකම ගෙන්නලා මෙහෙම දෙයක් කරමු කියවම අම්මට සිරි අර අහසට උඩින් ඉන්න මීඩියාවක් තියෙනවනේ. ඔය මීඩියා එකත් මාව ගෙන්නන්නේ. මට අදාළත් නැහැ. හරිද? ඉතින් ඕකේ ගිහිල්ලා අම්මට සිරි මම හිටියා ඔය ෂෝ එකේ කාලේ. ඉතින් ගිහිල්ලා මං ඉද්දි අම්මට සිරි පොරනාන්දු කරනවා කියන්නකෝ එයාගේ සෙෂන් එකේ. මොකද කලාකරුවන්ට ඉස්සලා නගන්නේ මේ සංගීත කණ්ඩායමනේ. ඉතින් දෙමන්න ගිහිල්ලා දානවා. යකෝ එතකොට මම ජින්ජර් ස්ටයිලා කියලා ඕක කියලා හැමතිස්සෙම මෙන්න කාලයක් යද්දි මෙන්න අර ස්ටයිල් කියලා එනවා. හරිද? ඔය